මම විශ්වාස කරනවා මෙතන ඉඳගෙන අපි පුංචි කාලයක් අපිව මෙතෙන්ට ගෙනාවු තාත්තා ගැන අපි මතක් කරන්න ඕන කියලා. ඔබට අද ඔබේ තාත්තට තියෙන ආදරය තව තවත් වැඩියෙන් දැනේවි. ඇයි? මේ සියලු චරිතයන් නිර්මාණය වෙලා තියෙන්නේ ඔබ අප ආදරය කරන තාත්තා තුලින්මයි. මේ හැම ආදරයක් තුලම අපිට පෙන්වන්න නැති වීරයෙක් ඔබ අප චරිතවල ඉන්නවා. ඒක නිසා තමයි කියන්නේ තාත්තා ගැන කවි ගී ලියුණා මදි කියලා. අම්මා සඳකි මම හේනුව හිරුයරිදී ඒ ඉර හඳින් නුමේ ලෝකය එළිය වුණේ. ඉතින් තාත්තත් එක්ක මේ ගනුදෙනු ආරම්භ කරන්නේ එහෙම නැත්නම් මතකම තැන කොතනද ලසිත? මට මතකයි තාත්තගේ ෆයිල් එකක් තිබුණා මම ඒක තාත්තා නැති වුණාම දැක්කේ. මං ගැන ගියපු පත්තරවල ගියපු හැමදේම මෙයා එකතු කරලා ඒ ෆයිල් එක දාගෙන තිබුණා. ඒ කාලෙත් බත් ටික ඔක්කොම කෑවොත් තාත්තා සතුටු වුණා. මම අදටත් බත් ටික ඔක්කොම කෑවොත් තාත්තට සතුටුයි. දුවේ උඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සීනයි සෙනෙහසින් කුලෙට පියහගන්නේ සනුහරේ අභිමාන. තාත්තා නැති වුණත් දිනේෂ්ට කොහොමද මේ තාත්තා ගැන දැනෙන්නේ? And he said, any day you leave a company, make sure that your children can go back to that company and they'll say that that child's dad is a good guy. Even if I go home a bit late, he still gives me a call. පුතා කොහෙද ඉන්නේ? මම වැඩට යන ටයිම් එක එන ටයිම් එක කන බොන ටයිම් එක මට වඩා එයා දන්නවා අද ඔයා පරක්කුයි නේද කියන අහන තරමට මෙයා මං ගැන දන්නවා. තාත්තා ඉන්නේ කොළඹ ඉඳන් කිලෝමීටර් ගාණක් ඈතින් වෙන්න පුළුවන්. තාත්තා ඉන්නේ තමන්ගේ ගෙදර වෙන්න පුළුවන්. තාත්තත් එක්ක පුංචි මත ගැටුම් තියලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම අමතක කරන්න. අපි මිනිස්සු අපි සතුටින් අපේ ජීවිතේ ඉතිරි කාලයක් ගෙනියන්න ඕන. මොකද අද තාත්තා ගැන අපට ආඩම්බර වගේම හෙට දවසේ අපේ පුංචි පැටවුනොත් අපි ගැන ආඩම්බර වේවි. ඒක නිසා කොතනවත් මග හැරගන්න එපා. සෙනසීම ලැබුණාද නැවතී සිතාවිය දරු ස්නේහ ඇතිදා